දැන් ලෝන් ජම්ප් කරනකොට දැන් ඔය මේ පෙඩල් එක තියෙන්නේ. පෙඩල් එක හිච් කික් එකයි සේල් එකයි. සේල් එක කියලා කියන්නේ ගුණත පාවීම. එතකොට මේකේ ෆිසික්ස් එකක් හදලා තියෙනවා මේ පැනීම් නිසා වල ෆිසික්ස් එකක් තියෙනවා මේ තිරස් අක්ෂය ගමන් කරනකොට අයින්ස්ටයින් කිව්වා තිරස් අක්ෂය ගමන් කරනකොට වැඩි දුරක් යන්න නම් මම දෙනවා තියරියක්. ඒක ලෝකේ නොවනස් තියරියක්. මොකද්ද? තිරස් අක්ෂය වැඩි දුරක් යන්න නම් තියරිය එක තමයි ශරීරයේ එක් කොටසක් ඉස්සරහට යනකොට ශරීරය තව කොටසක් පල්ලෙහාට යනවා. පස්සට යන්න ඕනේ. හොඳට අහගන්න මේක. මේකෙන් පස්සේ අපි තේ බොනවා තේ බීලා අපිට යනවා. හොඳට අහගන්න. අපි කෝච්චි එක යනකොට පොල්ලොත්ත මැද්දේ යනකොට හැබැයි අපිට මේකට අයියට පේන්නේ නැහැ මේක. මේකට අයියට අපි පේන්නේ සේරම එක පැත්තට යනවා වගේ. අපි පොල්ලොත්ත මැද්දේ කෝච්චිය යනකොට අපි දන්නේ පොල් ගස්ද? අපි දන්නේ පොල් ගස්ද? නෑ අපිට පේන්නේ මොකද්ද? පොල් ගස් නේ යන්නේ. නමුත් ඇත්ත කතාව මොකද්ද? අපි කෝච්චිය යන පොල් ගස් එක තමයි තියෙන්නේ. ඒ වගේ මේකේ අපි කරනකොට දැන් මේවා හදලා තියෙනවා ලෝක මෙකනිසම් එකට හදලා තියෙනවානේ. හිච්චිකියා හැංගි එක ෂේල් එකයි කියලා. එතකොට දැන් ගුණට පාද මාරුවේ. දැන් අපි යමු දැන් ෂේල් එකේ මේ කකුල ඉස්සරහට දානවා. ෂේල් එක කකුල ඉස්සරහට දානකොට මේ කකුල ඉස්සරහට ෂේල් එකේ මෙයාට පිටිපස්සට එන්න ඕනයි කියලා. මෙයා මෙහෙට අදිනවා මෙයා මෙහෙට අදිනවා. දැන් දෙන්න දෙපැත්තට ගෙදර දෙන්න දෙපැත්තට ඒ යන්නේ නැහැ නේ ගෙදර යාවත් කාලින නැහැ නේ. ඒ ගෙදර වැඩි කල් යන්නේ නැහැ. ඒ වගේම ලෝන් ජම්ප් එකේ මේ කකුල මේ කකුල ඉස්සරහට ඇදලා මෙයාට මෙතන දැම්මට පස්සේ යන්නේ නැහැ. මෙහෙ යන්නේ බ්ලොක් වෙනවා නේ. මෙයා මෙහෙට අදිනවා මෙයා මෙහෙට අදිනවා. මෙහෙම කරනවා නේ. ඔන්න ඔහම කරනවා. වර්ල්ඩ් ක්ලාස් ටයිම් එහෙම නේ. මෙහෙම කරලා මෙහෙම අල්ලන් ඉන්නවා. එතන මොකද වෙන්නේ බොඩි එකට? යන්නේ මොකද බ්ලොක් වෙනවා නේද? ඒ බ්ලොක් වුන් දැන් තමයි පාදලා යන්නේ. ඒකට ෆිසික්ස් එක. එතන හොඳට ඇදෙනවා. ඇදුන ටයිම් එක තමයි යන්න පටන් ගන්නෙ. බලන්න සයන්ස් එක කොහොමද කියලා. ඒ සේල් එකේදී. දැකලා තියෙනවනේ. වර්ල්ඩ් ක්ලාස් හයි ජම්පර්ස් දානකොට මේගොල්ලෝ කවුල මෙතන අංශ 90ක් උස්සලා අත මෙතන තියෙන ලෑන්ඩින් වල මෙහෙම ලෑන්ඩ් වෙන්නේ නේ. ඒ වෙලාවට ත්වරණය වෙන්න පටන් ගන්නෙ. ඒක තමයි ඇන්ටි ක්ලොක් වයිස් තියරම් කියලා. එක ක්ලොක් එකක් එහාට යනවා අනිත් පැත්තට මෙයා කරන්න ඕනේ. බලන්න හිච්චිකේ මොකද වෙන්නේ කියලා. දැන් හිච්චිකේ අපි පාද මාරු කරනවානේ. බැලුම නෙගටිව් එකට වෙන්නේ සේරම අතත් කරකවනවා ඉස්සරහට කකුලුත් කරකවනවා නේ. එහෙම වෙන්නේ නැහැ. මම පෙන්නන්න දැන් ඔයාලට. රයිට්? දැන් අපි හිච්චිකේ තියෙන ගුණත පාද මාරුව කියන එක. මේ ගුණත පාද මාරුව කියන එකේ ඔය ඇන්ටි ක්ලොක් වයිස් තියරම් එක සිද්ධ වෙනවා. හැබැයි අපේ නෙගටිව් එකට වෙන්නේ අර කොච්චි වගේ මේක ඉස්සරහටම තමයි කරගෙන අතුත් කරගෙනවා ඉස්සරහට කකුලුත් මෙයා පෙරල් කරගෙන ඉස්සරහට යනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. අර තියරි එකේ ගිහින් තමයි ඒකනේ ලෝකයේ හොඳම වැඩි දුර දාන්න උන හොඳම ක්‍රමය හිච්චික් එක කියලා කියන්නේ. හැංග එකත් ඒකමයි. මම ඉස්සරහ හිච්චික් එක කියලා ඉන්නකෝ. හිච්චික් එකේ මොකද වෙන්නේ? මේ කකුල දැන් මෙතෙන් ටේක් ඔෆ් කරනවානේ. ටේක් ඔෆ් කළාට පස්සේ දැන් මේක කකුල උස්සනවා. මේක ඔන්න බලන්න. මේ කකුල ඉස්සුවාට පස්සේ මෙයා මෙහෙට යනවා මෙයාට මෙහෙට යනවා. දෙපැත්තට කරගෙන්නේ. ඒකයි කරන්නේ. යාන්ත්‍රණයේදී මේකෙදී මෙයා මෙහෙම යවනේ. මෙහෙම යනවා. මෙයා මෙහෙට මෙයා යට වෙනවා මෙයා උඩ වෙනවා. ඒකයි වෙන්නේ. එතකොට බ්ලොක් කරලා බ්ලොක් වල දැන් යන්න පටන් ගන්නවා. හැංග් එකේ මොකද වෙන්නේ? ටේක් ඔෆ් කළා මේ ටෝසර් එකෙන් දානවා ඉස්සරහට. මොකද්ද දාන්නේ පස්සට? මේක දානවා ඉස්සරහට. ඇඟ දානවා ඉස්සරහට. මේව අරගෙන ඇඟ දානවා ඉස්සරහට නේ. මෙන්න මෙහෙම. අත් දෙක කකුල් දෙක පිටිපස්සට දානවා. ඇඟ ඉස්සරහට අදිනවා අත් කකුල් පිටිපස්සට දානවා. බොඩියට මොකද වෙන්නේ? බ්ලොක් වෙනවා. එතනදී තමයි යන්න පටන් ගන්න. එතෙන් තමයි මීටර 8යි ගණන් පයින්නේ ඒකෙන් තමයි. ඒක තියරම් එකක්. ඒ කියන්නේ එච්චරයි ලෝකෙ බිහිලා තියෙන ඒ තුන ඉදරන්නේ අපි දන්නේ ඒකට මොකක් හේතිද? නමුත් දැන්ට සයන්ටිස්ට්ලා කියලා තියෙන්නේ ඕකේ වැඩි දුරක් පිටසක්ෂේ යන්න පුළුවන්. ඔය ඇන්ටි ක්ලොක්වයිස් තියරම් එකේ යන්න පුළුවන් ওই දෙකට. ඒ කියන්නේ නිරන්තර එහෙනම් මට කියන්න ඔය අපි පාසල් ක්‍රීඩාවල බලන්න කලාප කොට්ටල් තන වලට ළමයි අපි 14 බාලිකා දුර පැනීම කියලා. එක ළමෙක් ඔය මෙයා කරන්නේ නැහැනේ. එක ළමෙක් අපි දැන් අපි පුහුණු කරුව කරනවා. සජිස්ස අපි පුහුණු කරුව දැන් ගොඩක් හොඳ කරනවා. අපි ගොඩාක් සජිස්ස මට අවස්ථාව දුන්නා කරන්න. අපි පුහුණු කරුව දෙවෙනි ඩිප්ලෝමා එකකට යනවා. ඇත්තටම ගොඩක් සන්තෝෂයි. ඔය ඉරාන්දුරු කෝට්ටේ වයම් පළාතේ ගොඩක් ලස්සන දැන් කරනවා. ඒගොල්ලෝ දැන් ගොඩක් ප්‍රේස් කරගෙන යනවා. ගොඩක් සන්තෝෂයි ඒකට. හුඟක් වෙලාවට ඒගොල්ලෝ දැන් අපේ කල්ලියට එනවා ගොඩක්. ඉතින් ඒක NIS එකේ ඩිප්ලෝමා තුලින් අපි ගොඩාක් කරා. ශාල වශයෙන් කරා. සජිස්ස එකක් අහවෙලා. ඒතර ඒගොල්ලෝ කළා ඒගොල්ලෝ එකපාර ප්ලේස් වෙනවා. ඔය ඇන්ටි ක්ලොක්ස් තියරම් එක ළමයිට ශරීරයට ගියා දුන්නොත් පැන්නනවා ළමයා පළවෙනියා. දුර වැඩි දුරක් යනවානේ. සයන්ස් එකේ තියෙන්නේ. නේද? සයන්ස් එකල ඊට පස්සේ මේ අපි ප්‍රයිමරිට්‍රික් ඇත්තයි කරනවා අනිවාර්යෙන්ම යනවා. ඒක යනවා අනිවාර්යෙන්ම. රයිට්? ඒ නිසා ඒ ටික මම මේකේ දාලා තියෙනවා ඔයගොල්ලන්ට. හරි අහන්න දෙනවා මේ දක්වා කරපුවාල.
right මොනවද යන්න දෙනවද ටික බරපතල වචන ආව ගන්නවන්නේ මම පොඩ්ඩක් ග්‍රැවිටි අඩු කරලා තමයි ගෑව්වේ right සයන්ස් වචන මම හිතන ගියා 50කට විතර ගියා ගැටලුවක් නැහැ සරල සිංහලෙන් කිව්වා මේ නෝට් එකේ තියෙනවා ඔයගොල්ලන්ට ලස්සන ටිකක් ජීවිත කාලයටම ඇති වෙන්න තියෙනවා ඒවල තියෙනවා ඒතර විද්‍යාර්ථීන් අපිට මතක් වෙයි හැමදාම අපිව සජිස්සල්ලා මතක් වෙයි මොකද දැනුම තමයි ලෝකෙ වෙනස් කරන්න මත තියන්නේ දැනුම කියන්නේ සාර්ථකත්වය කියලා කියන්නේ සල්ලි මත තියන්න ඔයාලන්ට මේක ආදායම් මාර්ග කරන්න පුළුවන් නේ ඔයාලා මේ දැනුම පුදුම ඔයාලා ජීවිතේ ආදායම් මාර්ග කරන්න පුළුවන් දැනුම කියන්නේ සාර්ථකත්වය කියන්නේ සල්ලි අය නිකන් තියාගෙන ඉන්න නෙමෙයි ලෝකෙ දෙන්න ලෝකෙ දීලා ඒක උදව් කරන්න ඒවයි කරන්න Lion Sports Channel.